මචල්ලා මාර කේස් එක. මුළු කැලේම ගගවල් ඇල්වල් වල වතුර නෑ බං. මෙහිම දෙයක් කලින් වෙලත් නෑ බං. යමල්ලා බලන්න ගම පැත්තට එහි තත්ත්වය මොකද කියලා. අඩෝ හොද වෙලාවට අද උදේ චූපාරක් විතරක් සෙට් උනේ. බොයන්නක් සෙට් වුණා නම් කැන්ද කොළවල හැලප හදන්න තමා වෙන්නේ. වතුර නෑ යකෝ දුවපන්. දුවපන්. මචල්ලා මේ ගමේ හැත්ත උබල ඒ කාලේ තෙල් හොයන් ෂෙඩ් වලට දිව්වා වගේ වතුර හොයන්න පිස්සුවෙන් එහා ගමට දුවන්න අරන් බං. ආරච්චි සීයාගෙන් මේ ගැන අහලා බලන්නම වෙයි වගේ. මේ ඉන්නේ අපේ ආරච්චි සීයා. අවුරුදු 150ක ඉඳන් පොර මේ ජුමාන්ජි කැලේ ඉන්නේ. ගමේ උන්නම් හිතන්නේ පොරට පිස්සු කියලා. ඒත් මට හිතන විදිහට පොර කියන දේවල් වල ඇත්තකුත් තියෙනවා. අපි සීයාගෙන් ගිහින් අහමු මෙහෙම වතුර නැති වෙන්නේ ඇයි කියලා. ආරච්චි සීයේ මොකද්ද මේ ගමට වෙලා තියෙන්නේ? මේක කොළුව. සාපයක්. ඔබ පප්ප ගමට ගිහින් උදව් ඉල්ලාපන්. අඩෝ ගමේ බල්ලෙක්වත් නෑ බං. අපි යමල්ලා ඉක්මනට පප්පගම් පැත්තට. මාවන් පුතේ ගම්මුත් ගමේ නැති එකේ හංගපු බඩු වගේක් තියෙනවා. පප්ප ගමට යන්න කලින් හොරාට අනුමත වෙමුද? අනේ මේ බොක්සමාමි කියන්න එපා. යකෝ මම් මූට තිබහට පිහිටක් වෙන්නනේ බං ගියේ. වෙනදා මූ කෙල හල එන්නේ. යාළුවනේ මම පප්ප ගමට ආව බං. දැන් ජිම් පප්පයි සූර පප්පයි එක්ක යන්න ඕනි බං. සෙනිකව වෙද පප්ප හම්බෙන්න. මචල්ලා වෙද පප්පට සීන් එක කිව්වට පස්සේ පොර මැජික් බෙහෙතක් හදන්න පටන් ගත්ත බං. අඩෝ කක්ක ගදයි බං මේක. මෙන්න මේ මතුරපු බෙහෙත් කුප්පිය අරන් ගිහින් ජුමාන්ජි කැලේ උතුර පැත්තට වෙන්න තියෙන නුග දේවතා ගහට දාපන් කොළුවෝ. මචල්ලා දැන් ගම back to normal. එහෙනම් කොල්ලෝ අපි ගියා.